දැන් ඒක තමයි දැන් ඔබතුමාලා මේ හදන්න යන මේ ජාතිවාදී පක්ෂේ නේ. ජාතිවාදී පක්ෂ නෑ අපි ජාතිවාදී නෑනේ. දැන් ජාතිවාදී බව පේනවනේ මේ හදන විපක්ෂය දැන් අපි දැක්කා මේ පොතක් කියලා දක්වන්න. නෑ මෙහෙමයි දැන් අපි දන්නවා බොහොම පැහැදිලිවම ඔය අට්ටිය ඔය 2020 දී පාස්කු ප්‍රහාරය අර මේ දඩේම කරේ තියාගෙන ගිය කට්ටිය තමයි ඔය කට්ටිය. ඒ දවස්වල ජාතික ආරක්ෂාව කියලා අපිට රටට දේශනා පවත්වලා ඒ ජාතික ආරක්ෂාව අපිට දාලා පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගිහලා බලය ලබාගත්තු කට්ටිය. මම දැක්ක එතන මේ මහමොල කරුව කෙසේදත් එතන පාස්කු ප්‍රහාරයට වක් කියන්න ඕන මිනිස්සු ඒ වගේම පාස්කු ප්‍රහාරය ඒ පොඩි මොලකාරයෝ එතන හිටියා. ඉතින් බොහොම පැහැදිලි මේ ජාතිවාදී ලයින් එක ආයෙ ගන්න හදන්නේ එදාට ජාතික ආරක්ෂාව ගැන කියලා බලයට ඇවිල්ලා අන්තිමට ජනතාව එළවලා දාපු කට්ටිය තමයි. ඒගොල්ලන්ට කිසිසේත්ම පාස්කු ප්‍රහාරය සහරාන් පිට දාලා බේරෙන්න බෑ. සහරාන්ට එහා දැවැන්ත බලවේගයක් මේ පිටිපස්සේ හිටියා. ඒක එහෙම බේරෙන්න බෑ. අපි මේ ගැන දිගින් දිගටම කතා කරමු මිනිස්සු. ඔය සලේ පිට දාලා මේ දැන් කිඹුල් කඳුළු හෙළුවට ඔය කට්ටියගේ මහමල කරුව අපි දන්නේ නැහැ. බෑ මහමල කරුවෙක් ඉන්නවා. මේකට වග කියුත්තෝ ඉන්නවා. තාම ජීවතුන් අතර ඉන්නවා මේකට වග කියු. අපිට කියන්න බෑ මහමල කරුව කවුද කියලා. මහමල කරුව කවුද කියලා අඳුරගන්න එක ආණ්ඩුවේ යුතුයකමක්. අපි දන්නවා මේවා පිටිපස්සේ දැවැන්ත බලවේග හිටියා කියන කාරණේ. කිසිසේත්ම මහමල කරුවා මේ මියගිය සහනන් නෙමෙයි කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අපේ ගම්මන්පිල මහත්තයා ඔයා මේ ෂර්ලොක් හෝම් නෙමෙයි. ඔයාට මේ පරීක්ෂණ පවත්වන්න පුළුවන් දැනුමක් තාක්ෂණයක් ඔයාට නැහැ. අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනයි කියලා කිව්වේ. ඒ නිසා මේ ජාතිවාදී නඩේ ආය හදන්නේ අර මේ සහරාන්ගේ මේ ප්‍රහාරයෙන් පස්සේ දඩේම කරේ තියන් ගියා වගේ ආයේ ජාතිවාදී දඩේමක් කරේ තියාගෙන ගිහිල්ලා බලය ලබා ගන්න. ඒකට කිසිසේත්ම අපි එකක නැහැ. මම එකක නැහැ. දැන් ඒකට තමයි ඔබතුමාලා ප්‍රකාශ කරේ මේ චෞදරාව ප්‍රකාශ කරන රාජපක්ෂ විරුද්ධව ඊළඟට ඔවුසම හිට ගන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කියද්දි විපක්ෂ નાයකතුමා මේ ගම්මන්පිලගේ පොතේ දක්වන්නේ වෙනවා. දැන් මේක ඉගෙන ගන්න බෑනේ. එහෙම ගියානේ. එතුමෙන් තමයි අහන්නේ මං හිතන්නේ එතුමා නෙමෙයි කි. මට පන්නේ ඒ අය වලින් එතුමාව දාලාද කොහෙද?